තොමෝ නාරිදදෙස් ඉතින් මේ ඉතින් බ්ලොග් එකේ තුන්වෙනි වීඩියෝ එක ඉතින් මේ මොකද මේ ඔක්කොම දැන් චුම්බි ගහලා තියෙන්නේ මේ ඔක්කොම බඩු ටික සෙට් කරලා තියෙන්නේ. ඉතින් දැන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ඉතින් තව දවසකින් දෙකකින් මේ වොෂින් මැෂින් එකයි මේ ගෑස් කර එකයි මේ ෆ්‍රිජ් එකයි මම දැන් දෙනවා. ඉතින් මේ මාසයක් ගෙනල්ලා ඉතින් ඒක තාම එහෙමම තියෙනවා. ඉතින් මේ ඔක්කොම දැන් රෙඩි කරලා හැඩි වෙලා නන්නත්තර වෙලා ඉන්නේ. මේ ඇඳන් එහෙම ඇඳන් නෑ නේ අපිට. ඉතින් මේ මේක තමයි ඉතින් මේ ඔක්කොම බඩු ටික දැන් පැක් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ මේ ආගේ හික්කෝසි ගහනවා නම් එහෙම නැත්නම් හික්කෝසියක් හරි ගහ ගන්න වෙනවා නම් ඔයගොල්ලෝ ඉතින් මේ ඔයගොල්ලෝ දන්නවද ජපානයේ ඉතින් යමතෝ කියලා තියෙනවනේ. මේ යමතෝ එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මේ වගේ ඔයගොල්ලන්ගේ ලැගේජ් බාර දෙන්න. බාර දුන්නාන් පස්සේ ජපානයේ ආවට ඔයගොල්ලන්ට ඕන තැනකට මේ මෙව්ව කරන්න පුළුවන්. බඩු ටික ඒගොල්ලෝ අරන් යන ඉතින් පොඩි ගාණක් ගෙවන්න තියෙන. ඉතින් මේකේ මේ පරිමාවට බරට නෙමෙයි ගන්නෙ. පරිමාවට ඒ කියන්නේ මේ මැනලා ගන්න. ඉතින් ඒක නිසා මේ වගේ මොනවද මේ වගේ ලගේජ් තියෙනවා නම් ඔයගොල්ලෝ කෙලින්ම යමතෝ එකට හරි යමතෝ එක නම් තමයි මම රෙකමන්ඩ් කරන්නේ. සගව එක නම් මට එච්චර මම උන්ට ආස නැහැ. මොකද මේ ක්‍රෙඩිට් කාඩ් වල එහෙම ප්‍රශ්න එනවා මුන්ගේ මේ දෙන්නේ නැහැ නේ මුන්. ඒක නිසා මේ යමතෝ එකේ එහෙම මේ යමතෝ ඉතින් හැමතැනම තියෙන හින්දා පොඩ්ඩක් බලන්න මේ ටික. මේ ඔයගොල්ලෝ ලගේජ් එහෙම අරන් යනවා නම් මම ඇත්තටම මේ අරන් යන ඊට පස්සේ මම වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. මේ අපේ නමයි ගමේ ඇඩ්‍රස් එකයි දාලා තියෙන බඩු ටික දෙන්න තියෙන. ඉතින් මේ ඔක්කොම ටික ඉතින් රෙඩි කරගෙන ඉතින් තියෙන්නේ. ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉතින් ඉස්සරහට ඉතින් මේ වීඩියෝ අරගෙන එන්න. ඉතින් මේ ඔව් ඉතින් හැඩි වෙලා ඉතින් ගණන් ගන්න එපා. ඉතින් බිස්කට් කාපු තැන්වල මේ ඇඳුම් ටික එහෙම ඉතින් තියෙන්නේ. ඉතින් ඔහොම තමයි ඉතින් ජීවිතේ. යන්න උනහම ඉතින් යන්න වෙනවා. ඉන්න උනහම ඉතින් ඉන්න වෙනවා. ඒක නිසා මේ තවත් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු. මේ ඊළඟට මම අරගෙන එන්නම්කෝ තව වීඩියෝ එකක්. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. මේ ජපානයේ පොඩ්ඩක් මේ දවස්වල නේ SSW පිළිබඳව පොඩ්ඩක් කතා බහ වෙනවා. මේ මොකද්ද නවත්තලා තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ කොහොම වුණත් ඔයගොල්ලන්ට වෙන අවස්ථා තියෙයි වුණ තරම් ජපානයේ රැකියා වලට එන්න. එහෙම නැත්නම් ස්ටුඩන්ට් එනවනම් පොඩ්ඩක් හොඳට කල්පනා කරන්න දැන්. මේ ඒක නිසා හොඳට ඔයගොල්ලෝ ජපාන් කතා කරන්න පුළුවන් වෙන්න අනිවාර්යෙන් කතා කරන්න පුළුවන් නම් හොඳ ගේමක් ගහ ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් දැනට JLPT කියන එක්සෑම් බලනවා. ජපානයේ දිගටම ඉන්නවා නම් ඔයගොල්ලෝ ඉතින් ඒවත් පාස් කරගන්න. මම නම් පාස් නැහැ. ඉතින් ඒක නිසා මේ ඒ වගේ ඒවත් බලනවා. ඒ කියන්නේ දැන්ම දාලම තිනවා මේ JLPT N2 නැත්තම් N3 නැත්තම් ගන්නෙම නැහැ. N1 නැත්තම් ගන්නෙම නැහැ කියන ඒවා දාලා තිනවා. ඉතින් ඒක නිසා ඔයා ජපානට එද්දි ජොබ් එකකට එනවනම් අනිවාර්යෙන් ඒ ටිකත් ඔයා ක්වොලිෆිකේෂන් ටික හදාගන්න. 5 පාරක් 6 පාරක් හරි කමන්නේ ගිහිල්ලා හොඳට පේපර් බලලා කරලා අනිවාර්යෙන් ජපානට එන්න. ඉතින් මේ ඒක